ජෙස්පීටයි කොමදගොලුන්ට අත විබරණවා දෙවමස්ක වචනය තාව කෙටි වනවිඩ අබාණනවා කෞද ඒසුස් වහන්සේ කියන්න ගිය ඒසු වහන්සේගේ නාමයට තියෙන බලය මොකද ආධිපත්ය මොකක්ද ඒ නාමේ අපි භාවිත කරන්න කොම අපිට භාවිත කරන්න කියලතින් කොමති කියලා අපේද බලන්නවා වැලුවොත් බයිබලය කියනවා පිලිප්පි දෙක නවේ කියනවා එබැවින් දෙවන්වාසේ උන්වහන්සේ ඉතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේ දුසෙ ඉලකපදය කියන එසේ කළේ ස්වර්ගයද පොළොවේද පොළොව යටද සියල්ලන් යේසුස් වහන්සේගේ නාමයෙන් දන්වන පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව පියෝ දෙවියන් වහන්සේ ගෞරවය සඳහා සියලු දිවවලින් යුතු කරන පිණිසත් කියලා. ඒ කියන්නේ අපි දන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම ලෙඩ රෝග තියෙනවා. කැන්සර්, පිළිකාව, එතකොට දියවැඩියාව, කොලෙස්ටරෝල්. ඒ හැම නමකටම වඩා යේසුස්ගේ නාමය උඩින් තියෙනවා. හල්ලෙලූයා. අපිට යේසුස් වහන්සේගේ නාමය භාවිත කරන්න පුළුවන් විදිහ තියෙනවා. කියන්නේ අපිට පුළුවන් පියාණන් වහන්සේගෙන් දේවල් ඉල්ලන්න යේසුස් වහන්සේගේ නාමය. ඒ වගේම අපිට බයිබලයේ තියෙන අදහනක් නැත්තව ලහුන් නගුම් මාගේ නාමයෙන් රෝගීන් සුව කරන්න ඕනේ. යක්ෂයන් දුරු කරන්න ඕනේ කියලා තියෙනවා. මනුන් නැගිටවන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට යේසුස් වහන්සේගේ නාමය හරහා අපි යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා අපිට දෙක නඩ කරලා රෝගයක් සුව කරන්න පුළුවන්. යක්ෂයෙක් දුරු කරන්න පුළුවන්. මලුන් නැගිටවන්න පුළුවන්. හල්ලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේගේ නාමය, යේසුස් කියන නාමය සාමාන්‍ය නමක් නෙමෙයි. හල්ලෙලූයා. අපි දැක් ඉලවමස ඉල්ලනවා නම් අපි ඒක ඉල්ලන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමය තුලින්. හැබැයි අපි දැනගන්න මේ මට්ටම් වලට අපි දැනගන්නවා සුද්ධ වෙන මාස අපි තුල ඉන්නවා කියන්නේ අපිට බෑ දෙයක් ඉල්ලන්න. මොකද ඒ සුද්ධ වෙන මාසේ අපි තුල ඉන්නවා. අපි දෙයක් ඉල්ලනවා සුද්ධ වෙන මාසයෙන් ඒ ඉල්ලන කෙනා අපි තුල ඉන්නේ. ඒතර අපි තුල එයා ඉද්දී අපි කොහොමද දැන් ඉල්ලන්නේ? ඉගෙන අපි දන්නවා අපිට අවශ්‍ය කරන දේවල් අපිට අවශ්‍ය කරන අපිට අපේ වාතාවරණයන් ඒ හැමදේම වෙනස් කරන්න පුළුවන්. මොකද අපි ඉල්ලන කෙනා එහෙම නැත්නම් අපිට දේවල් දෙන කෙනා අපිට ඉල්ලලා ගන්න පුළුවන් කෙනා එයා ඉන්න අපි තුල. අපිට බෑ අපිට බෑ කියන්න ස්වාමීනි මට කාර් එකක් දෙන්න. ස්වාමීනි මට අරක දෙන්න. ස්වාමීනි මට මේක දෙන්න කියලා. අපිට ඕනේ ඒක අපිට අවශ්‍යයි නම් අපි දන්නවනේ දැන් ඒ අවශ්‍ය කාලේ දේවාසික අපිට දෙනවා. හැබැයි අපිට අවශ්‍ය කියලා අපි දන්න කද්දී අපි ඉල්ලන්න රෙන්න ඕනේ. දන්නවා එක අපි තුළ තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට නිසකමක් තියෙනවා. අපිට අවශ්‍ය කරන දේ අපි තුළ තියෙනවා කියලා. ඒතකොට අපි කරන්න ඕනේ ඒ වචන එළිය දාන එක. ඒ වචන මම දන්නවා මේක මන් තුළ තියෙනවා. යේසුස් වෙනවා මට මේ කියනවා. මොකද ස්වාමීනි මට මේක දෙන්න කියලා ඉන්නවට වඩා ඒක මම තුළ තියෙන දෙයක් මම එළියට ගන්න යන්නේ. මොකද සුද්ධ වෙන මාසයේ තුළ තියෙනවා මට අවශ්‍ය කරන දේ. ඒ සුද්ධ වෙන මාසයේ මන් තුළ ඉන්නවා. එතකොට මම දෙයක් ඉල්ලනවට වඩා ඒක මම තුළ තියෙන දෙයක් තමයි මම එළියට ගන්න ඕනේ. හල්ලෙලූයා. ඒ කියන්නේ අපි තුළ තියෙන දෙයක් එළියට ගන්න. අපිට කියන්න අපිට ඉල්ලන්න කිසිම හේතුවක් නෑ. යේසුස් වහන්සේගේ දේවමසෙන් අපිට ඉල්ලන්න කිසිම දෙයක් නෑ. මොකද අපි ඉල්ලන්නත් කලින් උන්වහන්සේ අපිට දීලා ඉවරයි. ඒ වගේම ඒ අපි ඉල්ලන කෙනා ඉන්නේ අපි තුල. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට අවශ්‍ය කරන ඕනෑම දෙයක් අපි තුල තියෙනවා. ඒක අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. විශේෂයෙන්ම හිතුනෝ විදිහට අපි දේවමසේක වචනේ දැනගන්න පෝෂණය වෙද්දී ඒ වචන තුල නිවැරදි වෙලා වර්ධනය වෙලා පෝෂණය වෙද්දී අපි මේ වගේ දේවල් දැනගන්න ඕනේ. මොකද වචනේ දැනගන්න අපි වචන තුල බැඳී පැවතුනොත් අපි වචන තුල ස්ථිර වෙලා හිටියොත් අපි අනිවාර්යයෙන්ම සාක්ෂියක් ඇතුව පිටතට පැමිණෙනවා. මොකද යේසුස් වහන්සේ දේවවහන්සේ උන්වහන්සේගේ වචනට විශ්වාසවන්ත බයිබලයේ තියෙනවා. උන්වහන්සේ වචනට විශ්වාසවන්තයි. ඒතකොට අපි උන්වහන්සේගේ වචනය තුල හිටියොත් ඒ වචනේ තියෙන දේවල් අපිට වෙන්න යනවා. ඒවා අපේ වෙන්න යනවා. මොකද උන්වහන්සේ කියලා තියෙන උන්වහන්සේ වචන විශ්වාසවන්තයි කියලා. ඒතකොට අපි කරන්න ඕනේ උන්වහන්සේගේ වචන උන්වහන්සේගේ දේ වචනය ඒ වචනය තුල අපි කැඹුරට යන්නේ ඒක අධ්‍යයනය කරන ඒ වචන තුල ඒ වචනේ කියලා තියෙන විදියට අපේ ජීවිතේ දේවල් අපි හදාගන්න අපේ මනස බ්‍රේන් වොෂ් කරගන්න අපි කරන්න ඕනේ. හල්ලෙලූයා. බයිබලයේ කියනවා උඹලා සිත අලුත් කර ගැනීමෙන් අන්‍යකරත්වෝ යන්නේ කියලා. හල්ලෙලූයා. ඒ කියන්නේ අපි හිතන ආකාරය පවා වෙනස් කරගන්න ඕනේ. 1 යොහන් 4 වෙනි පරිච්ඡේදය 17 කියනවා අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒ තනන් මාසේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසකමක් ඇතුව සිටිවි කියලා. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඉන්න විදිහට අපි මේ පොළොවේ ඉන්නවලු. ඒ කියන්නේ යේසුස් වහන්සේ කොහොමද දැන් ඉන්නේ? උන්වහන්සේ ඉන්නේ සිංහාසනේ. උන්වහන්සේ සිංහාසනේ හැමදේම පාලනය කරනවා. උන්වහන්සේ රජුන්ගේ රජ. හල්ලෙලූයා. සියලු ආධිපත්‍යයන් සහ බලය උන්වහන්සේ සතුයි. ඒ කියන්නේ උන්වහන්සේ සතුයි දැන්. බයිබලයේ තියෙනවා උන්වහන්සේ ඉන්න ආකාරයට අපිත් මේ පොළොවේ ඉන්නවා කියලා. හල්ලෙලූයා. ඒ කියන්නේ උන්වහන්සේ රජුන්ගේ රජ. හැම බලයක්ම හැම ආධිපත්‍යයක්ම උන්වහන්සේට තියෙනවා. ඒ උන්වහන්සේ දැන් සිංහාසනේ ස්වර්ගයේ ඉන්න විදියටම අපි මේ පොළොවේ ඉන්නවා. මොකද ඒ සුද්ධ බ්‍රහ්ම වහන්සේ ඒ යේසුස් වහන්සේ අපේ තුලයි. හල්ලෙලූයා. මම හිතනවා ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්නද කියලා. අපි අනිවාර්යෙන්ම දේවමසේගේ වචනේ තුල රැඳී ඉන්න ඕනේ. ඒ වචනේ තුල අනිවාර්යෙන්ම රැඳිලා හිටියොත් අපිට වරදින්න යන්නේ නැහැ. මොකද
උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්තයි. උන්වහන්සේ පොරොන්දු කඩ කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ පොරොන්දු කඩ කරන මිනිස්සෙක් නෙමෙයි. ඉතින් මම කියන කැමති ඔයගොල්ලෝ තාමත් ඒ යේසුස් වහන්සේව ඔයගොල්ලෝගේ හදවතට පිළිගන්න නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ. මොකද උන්වහන්සේ තමයි මාර්ගය, සත්‍ය සහ ජීවනය. උන්වහන්සේ හැර වෙන කිසිම මාර්ගයක් නැහැ. ඉතින් මම කැමතියි ඔයගොල්ලන්ට ආරාධනා කරන්න ඔයගොල්ලෝ යේසුස් වහන්සේව පිළිගන්න නැත්නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේව ඔයාලගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ විදියට ඔයගොල්ලෝ පිළිගන්න. ඉතින් මොකද හැමෝටම විශ්වීරයි.